ඉතින් ඔන්න මම අද ඇවිල්ලා තියෙන්නේ අලුත්ම වෙනස්ම වීඩියෝ එකක් ඉතින් අරගෙන. ඉතින් ඔයාලා වීඩියෝ එකට එද්දි දැක්කා වගේම අද මම කරන්න යන්නේ හරිම විදිහට කොහොමද මේ ෆෝන් එකෙන් Google account එකක් හදන්න කියලා ඔයාලට කියලා දෙන්න. හරි. දැන් අපි වැඩි කතා නැතුව කෙලින්ම මේ වීඩියෝ ගැන කතා කරමු. දැන් අපි මෙහෙම මේ Google account එකක් හදද්දි අපි ඉස්සෙල්ලම ලේසිම ක්‍රමයට යන්න නම් අපි ඉස්සෙල්ලම ඔයාලගේ තියෙන setting app එක open කරගන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට චුට්ටක් කොහොම පල්ලෙහාට යද්දි පේනවා මෙන්න මේ account කියලා. එතකොට දැන් ඔයාලගේ ෆෝන් වලත් එහෙම නැතුව ඇති එක ෆෝන් වලට එක විදිය. දැන් නම් මොනවාද මගේ ෆෝන් එකේ තියෙන account කියලා කොහොම දැන් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මේ වගේ account වලට ආවට පස්සේ මෙන්න මේ සේරම බලනතු මෙන්න මෙතන පල්ලෙහාම හරි ඇති add account කියලා. ඉන්නේ add account එක ඔබනේ. අන්න දැන් දැක්කනේ. දැන් මෙහෙම add account එකෙන් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ආවා. අන්න මෙතන තියෙනවා Google කියලා. ඊට පස්සේ ඔන්න මේ Google එකට ආවට පස්සේ ඔයා ඊට පස්සේ ඔයාට ඒකේ ඔයාගේ පින් එක දෙන්නත් පුළුවන් නැත්නම් fingerprint තියනවා නම් ඒ හරිය දෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම මේක දෙන්න. කලින් සැරේ වැඩසන ඊට පස්සේ හරි ගියා. දැන් ඊට පස්සේ ඔන්න දැන් යා මොනවද චෙක් කරලා ඊට පස්සේ අපිට තව ටිකකින් මෙන්න මේ වගේ එකක් දෙනවා. දැක්කන් දැන් ඔයා මෙන්න මේකේ තියෙන මේ උඩ මුකුත් බණ්ඩ යන්න එපා. ඔයාලට දැන් වම් පැත්තේ පල්ලෙහා කෙඩවලේ පේනවා create account කියලා. දැන් එන්නේ create account එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පේලි දෙයක් එනවා. දැන් අපි තෝරගන්න ඕනේ for my personal use. ඊට පස්සේ ඔන්න දැන් ඔයාට දැන් personal use එකට ගියාට පස්සේ ඔයාගේ නම ගහන්න වෙනවා. දැන් අපි ගහමු අපේ channel එකේ නම ගහමු. හරි. දැන් ඔන්න මගේ channel එකේ නම දුන්නට පස්සේ දැන් ඔන්න දාන්න වෙනවා මෙන්න මේ අපේ ඒ කියන්නේ උපන්දිනේ දාද්දි මං හිතන්නේ 2000ට අඩු උපන්දිනයක් දාන්න ඕනේ. ඒකට අපි 1999 ගහමුකෝ. දැන් දවසක් දාමු. මාසිකුත් දාමු. දැන් ඔයාලට එනවා female එහෙම කියලා තෝරන්න. මම දානවා male කියලා. අපි next දෙමු. හරි. ඔන්න ඊට පස්සේ අපිට දැන් මෙහෙම වැඩක්. දැන් ඔතන මේ Gmail address එකට අපිට දෙකක් තෝරගන්න දෙනවා. නැත්තම් තුන්වෙනි එකේට තියෙන්නේ අපිට එකක් හදාගන්න. මම නම් මෙතන හදන්න යන්නේ. මම දානවා පළවෙනිම එක. දැන් next දෙන්න. ඔන්න දැන් password එකක් ගහන්න එනවා. දැන් password එකක් ගහමුකෝ අපි. හරි දැන් ඔන්න මම next දුන්නා. ඔන්න දැන් අපි Google account එකේ වැඩ 90%ම ඉවරයි. ඉතුරු 10% කරන්න තියෙනවා. ඒකට අපි next දෙන්න ඕනේ. ඔන්න ඒක තමයි මේක. ඔන්න දැන් privacy එක හැම කියනවා මේ Google මෙහෙම application එකක් දීලා තියෙනවා. ඔයාලට ඕන අය කියවන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අන්තිමට දකුණු පැත්තේ පල්ලෙහාම කෙළවරේ තියෙන I agree එක ඔබන්න. ඔන්න දැන් ඉතින් I agree එක දුන්නාට පස්සේ ඒක අර checking info වගේ වෙලා ඔන්න දැන් අපේ Google account එක හම්බ වුණා. ඔන්න දැන් ඉතින් අපිට මේක බලා ගන්නත් පුළුවන්.
මම දැන් මගේ Google account තියෙන තැනට යන්නම්. ඔන්න එතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙතන මේ Google account එකේ මෙන්න මේ ත්‍රිකෝණ මේක ටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා දැන් යාවේ සුද්දා ටෙක් කියලා. දැක්කනේ? දැන් මේ පල්ලෙහාම තියෙන්නේ අපි දැම්මම හදමු Google account එක. අන්න boys. ඉතින් ඔන්න ඔහොම තමයි අපි හරියටම Google account එකක් හදාගන්නේ. ඉතින් අද මම යනවා. අද ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඉතින් මම යනවා. ඔයාලට සුබ දවසක්.